අයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මම අද ගෙනාවා අලුතින්ම රිලීස් වෙච්ච Mikey 17 movie එකේ explanation video එකක්. ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එක දැන් රිලීස් වෙලා දැනට මාස 2ක් විතර වෙනවා. මේ වෙනකොටත් මේ ෆිල්ම් එකේ high copies web copies නිකුත් වෙලා තියෙනවා අන්තර්ජාලයට. මූලිකම මේ කතාවෙන් අපිට පෙන්නන්නේ පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලෝකයක් වෙන නිෆල්හයිම් කියන ice planet එකේ colonization එකක් පටන් ගන්න යන චාරිකාවක් සම්බන්ධව. ඉතින් මේ කතාවේ plot එක කොහොමද කියලා අපි බලමු. ඉතින් කතාවේ එන මිකි එයාගේ යාළුවා ටීමෝගේ අදහසකට මැකරෝන් හදන ලොකු ණයක් ගන්නවා. ඒත් කාලයක් යද්දී යාළුවා එක ගෙවන්න බැරි මට්ටමකට එනවා. අන්තිමේදී මේ දෙන්න තීරණය කරනවා පැනලා යන්න. ඒත් එයාලට පැනලා යන්න වෙන්නේ වෙනත් ග්‍රහ ලෝකයකට. ඉතින් ටීමෝ පයිලට් කෙනෙක් විදියට මේ කොලොනයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙනවා. මිකි ජොයින් වෙන්නේ එක්ස්පෙන්ඩබල් කියන ජොබ් රෝල් එකට. ඉතින් මිකි මේ තෝරගත්ත ජොබ් එක ලේසි පහසු එකක් නෙවෙයි. සල්ලු උදාහරණ විදියට ගත්තොත් ඉස්සර ස්පේස් එකට මිනිස්සු එකපාරට යවුවේ නැහැ. ඔයාලට මතක ඇති ඉස්සර කාලේ මුලින්ම බල්ලෝ පූසෝ චිම්පන්සිය වගේ ටෙක් සබ්ජෙක්ට්ස් ඒ කියන්නේ ටෙස්ට් කරන සබ්ජෙක්ට් එකක් තමයි මුලින්ම යවුවේ. ඒකෙන් ටෙස්ට් කරලා බලනවා ඒ පරිසර සාධක යටතේ එයාලට ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදිහට ටෙස්ට් කරලා තමයි අන්තිමේදී මිනිස්සෙක්ව අහසට යවන්නේ. මේ කතාවේ එන මිකිනුත් අන්න ඒ වගේ ටෙස්ට් සබ්ජෙක්ට් එකක්. ඉතින් මේ චාරිකාවේ ඒ ස්පේස්ෂිප් එකේ නඩත්තු කටයුතු වලදී එයාලා යවන්න හැමතිස්සෙම මිකීව. මොකද මොකක් හරි අනතුරකින් එයා මැරුණොත් ආපහු එයාව ප්‍රින්ට් කරන්න පුළුවන් නිසා. ඒ කියන්නේ එයාගේ ඒ එක්ස්පෙන්ඩබල් කියන ජොබ් රෝල් එකට විතරමයි මේ රීප්‍රින්ට් කරන්න පහසුකම තියෙන්නේ. ඉතින් ඒකෙන් කොලොනයිසේෂන් එකට සහභාගී වෙන අයගේ ජීවිත අනතුරකට පත් වෙන්නේ නැහැ මේ වගේ නඩත්තු කටයුතු වලට එළියට යවලා. ඒ මොකද මිකී ඉන්න නිසා එයාට ඕනෑම දෙයක් දරාගෙන හැබැයි ඒකෙන් අන්තිමේදී එයා මැරුණොත් එයාට ආපහු එයාගේ කොපි එකක් ලබා ගන්න පුළුවන් කමක් තියෙන නිසා. ඉතින් මෙහෙම ප්‍රින්ට් වෙන මිකීලාට පිළිවෙලට අංකයක් තියෙනවා. ඉතින් මේ කතාව පටන් ගන්නේ මුලින්ම සීන් එකේ මිකී 17 ගෙන් 17 වෙනියගෙන්. කොහොම හරි මේ ටීම් එක නිෆල්හයිම් කියන අයිස් ප්ලැනට් එකේ ගොඩ බහිනවා. ඒත් ප්ලැනට් එකේ මුලින්ම අඩිය තියන්නේ මිකී. ඒ මොකද මේ නිෆල්හයිම් ප්ලැනට් එකේ පිටත අවකාශය කියන්නේ වායුගෝලය කොහොමද කියලා මේ යන කවුරුවක්වත් දන්නේ නැති නිසා එයාලා මුලින්ම මිකීව යවනවා ටෙස්ට් කරලා බලන්න. ඉතින් එතනදී හඳුනා ගන්නවා මේ ප්ලැනට් එකේ ලීතල් වෛරස් එකක් තියෙයි කියලා. ඉතින් ඒක දැනගන්නවත් එක්කම ඒකට කියෝ එකක් හොයාගන්නකම් ඒ කියන්නේ බෙහෙතක් හොයාගන්නකම් ස්ථීර බෙහෙතක් හොයාගන්නකම් මැරෙන මිකීලා ගානට ආපහු මිකීලා ප්‍රින්ට් කර යව මේ මිකීලා ලව්වා මේකට අන්තිමේදී බෙහෙතක් හොයාගන්නවා. ඉතින් ඒ විදිහට ටෙස්ට් කරලා අන්තිමේදී ඉතුරු වෙන්නේ මිකී 17. එයාව යවනවා ටීම් එකක් එක්ක මේ ප්ලැනට් එකේ එක්ස්පෙඩිෂන් එකක් කරන්න. එතනදී මෙයාලට අමුතු ජීවියෙක් හම්බ වෙනවා. ඒ එකම එතන වෙන සිදුවීමත් එක්ක එයාලගේ ටීම් එකේ කෙනෙක් එතනදී මැරෙනවා. ඉතින් මේකේ බ්ලේම් එක යන්නේ මිකී 17ට. මොකද එයා තමා හැමතිස්සෙම ඕනම දෙයකට මැරෙන්නවත් ලෑස්ති වෙලා ඉන්න ඕන කෙනා නිසා. ඒ වගේම ඕන ගමනකදී එයා තමා මුලින්ම යන්නත් ඕන. ඒ කියන්නේ මොකක් හරි අනතුරක් වුණොත් මුලින්ම ඒකට මුහුණ දෙන්නේ එයා වෙන්න ඕන නිසා. ඉතින් මේකත් එක්ක මාර්ෂල්ට තරහ ගියපු නිසා මිකී 17ව ආපහු යවනවා මේ ක්‍රීපර්ස් කියන එක්කෙනෙක්ව ගේන්න කියලා ටෙස්ටින් වලට. ඒ කොහොම වුණත් මිකී 17 ආපහු ඒ තැනට යනකොට ආපහු පාරක් එයා අනතුරකට මුහුණ දෙනවා. එයා එකපාරටම ලොකු ආඝාතයකට වැටෙනවා. හැබැයි එහෙම වැටෙන මේ මිකී 17 ආපහු මේ ක්‍රීපර්ස්ලා කියන කටියම එයාට හානියක් නොකර එයාව මේ පොළොව මතු පිටට ගෙනල්ලා තියෙනවා. ඉතින් මිකී 17 අනතුරකට පත් වුණු වෙලේ ඒ කියන්නේ ආඝාතයට වැටුණු වෙලේ එයාගේ වෙපන් එක අරන් යන්න එන්නේ ටීමෝ. ඉතින් ටීමෝ හිතන්නේ ආඝාතයේ ඉන්න මිකී 17 අර ක්‍රීපර්ස්ලා ඇවිල්ලා කාලා දාවි කියලා. ඉතින් එතකොට මිකී 18 ප්‍රින්ට් කරන්න පටන් ගන්න වෙනවා. ඉතින් මෙහෙම හිතලා ටිමෝ යනවත් එක්කම එයාගේ වෙපන් එක අරන් මිකී 18 ප්‍රින්ට් වෙලා එනවා.
හැබැයි මිකී 17 අන්තිමේදී බේරෙනවා. දැන් තමා ලොකුම ප්‍රශ්නය පටන් ගන්න. මිකී 17 ආපහු ෂිප් එකට රිටර්න් වෙනවත් එක්කම එයාගේ කොපි එක මිකී 18 හම්බ වෙනවා. ඉතින් මුලදී මිකී 18 උත්සාහ කරනවා මිකී 17 මරන්න. ඉතින් මෙතනදී මල්ටිපර්ස්ලා ඉලීගල් කියලා මේ කතාවේ අපිට පෙන්නනවා. ඒ කියන්නේ එකම වගේ ගොඩක් කට්ටිය ඉන්න බැරි නිසා. ඉතින් එවෙලෙදී මේ මිකීලා දෙන්න ඩීල් එකක් ගහනවා එයාලා වැඩ බෙදාගෙන වැඩ කරනවා කියලා වැඩි එළියට යන්නේ නැතුව. ඉතින් මේකේ පෙන්නනවා මේ මල්ටිපර්ස්ලා නිසා ලොකු ඝාතන සිද්ධියක් වෙලා තියෙනවා කියලා පෘථුවියේදී. ඉතින් මේ කතාවේ මේ එන මිකී 17 මිකී 17 හොඳ කෙනෙක් වුණාත් මිකී 18 ටිකක් මුරණ්ඩු කෙනෙක්. මිකී 17 ආපහු හිතලේ ෂිප් එකට එනකොට ඔයාලා දකින්න ඇති ලොකු ගලක් අරන් එනවා. මේ ගල මාෂල් ඇවිල්ලා පබ්ලික් ප්ලේස් එක හැමෝටම ලයිව් ගිහිල්ලා කඩලා පෙන්නනවා. එතනදි තමා මිකී 18ට ඕන වෙන්නේ මාෂල්ව මරන්න. ඉතින් ඒ අවස්ථාව ප්‍රයෝජනය ගන්න මිකී 18 වෙඩි තියනවත් එක්කම එයාගේ ෂොට් එක මිස් වෙනවා. ඒත් එක්කම මේ ගල ඇතුලෙන් අර පොඩි ක්‍රීපර් කෙනෙක් එළියට මතුවෙනවා. ඉතින් මේකේ මුළු හෝල් එකේ හිටපු ඔක්කොම කලබලයටපත් වෙලා එළියට යන්න උත්සාහ කරද්දි මිකී 17 ඒ හෝල් එකට එන්නේ. ඉතින් එතනදී කට්ටියක් මිකී 18ව මෙල්ල කරනකොට මිකී 17 ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනට අර පොඩි ක්‍රීපර්ව අල්ල ගන්නවා. ඉතින් මෙතනදී මාෂල් දකිනවා මල්ටිපර්ස්ලා. ඉතින් මෙතනදී දැන් ලොකු ප්‍රශ්නයක් තමා ඇති වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ ටෙස්ට් සබ්ජෙක්ට් එකක් විදියට හොයාගත්ත මේ අල්ලගත්ත පොඩි ක්‍රීපර්ට වද දෙන්න නිසා ඌක ඇති කරන සද්දේ ඇහිලා ඌගේ අම්මා එනවා. තවත් ක්‍රීපර්ලා සේනාවක් එක්ක. ඉතින් මේකෙන් මුළු ෂිප් එකම ක්‍රීපර්ස්ලාගෙන් වට කර ගන්නවා වගේම ෂිප් එකේ ඉන්න හැමෝම බය වෙනවා මෙයාලා මොන වෙලාවෙ හරි ඇටැක් කරයි කියලා. ඉතින් මේ අවස්ථාවේදී මිකී 18ට අවස්ථාවක් ලැබෙනවා මාෂල්ව මරන්න. ඒ අතරේ මිකී 17 පොඩි ක්‍රීපර්ව එයාගේ අම්මට දෙනවා. ඒ එක්කම ක්‍රීපර්ස්ලත් එක්ක තියෙන ප්‍රශ්නේ එතනින් විසදිලා යනවා. ඔන්න ඕක තමා මේ කතාව වෙන්නේ. අනිවාර්යෙන් මේ කතාව බලන්න සුපිරි කතාවක්. ඉතින් මේ වගේ අලුත් මූවී එකක් TV සීරීස් එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.